සමාජයේ අවුරුදු 17ක් කතා කරන ප්‍රවෘත්තියක් ලසන්ත වික්‍රමතුංග ඝාතනය. දැන් ලසන්තගේ සහෝදරයා ඔහු කියනවා කවුද අනදුන්නේ අයත් අපි දන්නවා කරපු අයත් අපි දන්නවා වගේ එකක් කියනවා එහෙම එක. ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා කියන්නේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, රටේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. හැබැයි අද ඒ පාලන කාලවල මේවා වුණේ හැබැයි නෑමොලේ එහෙම හැසිරෙන්නේ කොහොමද හිතන්නකෝ අද මහින්ද රාජපක්ෂලා එහෙම කතා කරන්නේ කොහොමද හිතන්නකෝ. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊටාම හොඳින් ස්ථාපිත වී තිබෙන මොහොතක මාධ්‍යයට උපරිම නිදහස අරද ඇතැම් ඔය මාධ්‍යයට වල්බూరు නිදහසක් දීලා තියෙනවා. ප්‍රණීක් ටෙක්නොලොජි කොට සහෝදර මාධ්‍යවේදියා අතුරුදහන් වෙන්නේ. අපි ලසන්තගේ ඝාතනය ගැන අවුරුදු 17ක් තිස්සේ කතා කරනවා. අද වෙනකන් කිසිම ප්‍රගතියක් ජනතාවට දැනගන්නසේ ලැබිලා නැහැ. හැබැයි අපි දා මෝටරසයිකල් පැදපු අය කවුද කියලා දන්නවා. මේක විමර්ශන කරන නිලධාරීනොත් දන්නවා. කරපු අයත් අනදුන්න අයත් දන්නවා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඉතාම ප්‍රබල ප්‍රවෘත්තියක් සමාජයේ අවුරුදු 17ක් කතා කරන ප්‍රවෘත්තියක් ලසන්ත වික්‍රමතුංග ඝාතනය. දැන් ලසන්තගේ සහෝදරයා මාධ්‍ය හමුවක් තියලා අහනවා. ඔහු කියනවා එක්තරා විදිහකට කියනවා කවුද අනදුන්නේ අයත් අපි දන්නවා කරපු අයත් අපි දන්නවා වගේ එකක් කියනවා එහෙම එකක්. හරිද? ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා කියන්නේ සහෝදර මාධ්‍යවේදියා ලසන්ත වික්‍රමතුංග මහදවල් මරලා දැම්මා මහපාරේ. හරිද? රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, රටේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. හරිද? හැබැයි අද ඒ පාලන කාලවල මේවා වුණේ හැබැයි නෑමොලේ එහෙම හැසිරෙන්නේ කොහොමද හිතන්නකෝ අද. හරි? නේද? මහින්ද රාජපක්ෂලා එහෙම කතා කරන්නේ කොහොමද හිතන්නකෝ. හරි? අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊටාම හොඳින් ස්ථාපිත වී තිබෙන මොහොතක හරිද? මාධ්‍යයට උපරිම නිදහස හරිද? ඇතැම් ඔය මාධ්‍යයට වල්බూరు නිදහසක් දීලා තියෙනවා. හරිද? දැන් ඔය නාලිකාල එකක් දෙකක් ගත්තාම උන් වල්බూరు විදිහට මේ මාධ්‍ය නිදහස භාවිතා කරනවා. ඊටාම හොඳ තැනක මෙරටේ උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය අද වෙද්දී ස්ථානගත කොට තිබෙනවා. හරිද? ස්ථානගත කරලා තියෙනවා. එහෙම මොහොතක අද නේද තහජුඩීන් මැරුවේ මහින්ද ජනාධිපති වෙලා ඉද්දීනේ කවුරු හරි පුජ්‍යලෙක් හෝ කණ්ඩායමක් තහජුඩීන් මැරුවේ නේ ගෝඨාභය ආරක්ෂක ලේකම්. ප්‍රණීක් ටෙක්නොලොජි කොට සහෝදර මාධ්‍යවේදියා අතුරුදහන් වෙන්නේ මහින්ද ජනාධිපති ගෝඨාභය ආරක්ෂක ලේකම් කාලේ. සන්ධ්‍යා ටෙක්නොලොජි කොට මැතිනිය නේද යුද්ධය ඉල්ලමින් අවුරුදු ගාණක් පොරබදිනවා. දැන් නම් මේ නීතිමය කටයුත්ත අඛණ්ඩව යනවා හරියට යනවා. අපිට ළඟදිම අපි අපේක්ෂා කරන යුද්ධයේ පණිවිඩය ලැබෙයි කියලා මේ මහ පොළොවට. මොකද්ද උනේ කියලා අඩුමතරමේ දැන් අතුරුදහන්නේ ප්‍රණීක් ටෙක්නොලොජි කොට මරණ සහතිකයක්වත් නැහැ නේ අතුරුදහන් වුණාම. අනිත් දෙදෙනා තමයි ලලිත් කූගන් සිවිල් සමාජ ක්‍රියාකරුවන් දෙදෙනා අතුරුදහන්. ඒ මිනිස්සුන්ගේ පවුල් වල මිනිස්සුන්ට මරණ සහතිකයක්වත් නැහැ. හරිද? දැන් මේ වැඩ වෙද්දී රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ. හරිද? රටේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. නෑමොලයා පාර්ලිමේන්තුවේ හිටියා. හරිද? එතකොට දැන් අද මුන් හැසිරෙන විදිහත් එක්ක ඔබ හිතන්නකෝ දැන් මේ කතාව ඉතාම බරපතලයි. දැන් ලසන්ත වික්‍රමතුංග සහෝදර මාධ්‍යකරුවාගේ සහෝදරය අහනවා ලසන්තගේ ඝාතකයෝ නේද අනදුන්න අයත් දන්නවා කරපු අයත් අපි දන්නවා වගේ කතාවක් වෙන මෙහි විමර්ශන ගියා. මාධ්‍යයට පවා විමර්ශන තොරතුරු ආවා. හැබැයි නේද දැන් තවම මම දන්නේ අපි හිතනවා විමර්ශන යන බවට. හරිද? විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග මැරුවේ නේද කවුද කියන එක මහා පාරේ මාධ්‍යවේදියෙක් මරලා දාන්න. හරිද? අද ඔය උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අද මේ මර්ධනය ගැන කතා කරන මහින්දලා ජනාධිපති මහින්ද නෑමොලගේ තාත්තා. හරිද? නෑමොලගේ බාප්පා ආරක්ෂක ලේකම් හා නැද්ද? හරි? අද ඔබ හිතන්නකෝ මු මාධ්‍යයට ඇවිල්ලා මොනවද කතා කරන්නේ කියලා. දැන් කපිල චන්ද්‍රසේනගේ සිදුවීම හිතන්නකෝ දැනට වාර්තා වෙනවා මාධ්‍යයට තොරතුරු අර කොල්ලුපිටිය නිවසේ CCTV තිබිලා තිනවා ක්‍රියාත්මක වෙලා තිනවා රෙකෝඩින් නැහැ. මහරයිනේ මම කියන්නේ. දැන් මම කියන ඔබගේ ගෙදර CCTV තියෙනවා නම් රෙකෝඩින් නැති වෙනවද? මම දන්නේ තාක්ෂණික දෝෂයක්වත් ඇතිලා දන්නේ අපි බලමු විමර්ශනවලදී. හරිද? එහෙම වෙනවද කියන්නකෝ. හරිද? ඒක එහෙම වෙනවද දන්නේ නැහැ බලමුකෝ. දැන් ඔබට එහෙම ඒ වගේ කතාවක් කිව්වම මොකද හිතෙන්නේ කියලා ඔබ හිතන්න. හරිද? ඒ ගෙදර CCTV රෙකෝඩින් නැහැ. CCTV ක්‍රියාත්මකයි රෙකෝඩ් වෙන්නේ නැහැ. මාරයිනේ. ඒවා මාරයි. හරිද? අපි බලමු. හරිද? විමර්ශනවලදී බලමු තාක්ෂණික දෝෂයක්ද දන්නෙත් නැහැ. නේ? එහෙම තත්ත්වයන් තියෙන්නේ. හරිද? අද වෙනකන් ලසන්තට මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. හරිද? හැබැයි රටේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියනවා ලසන්ත වික්‍රමතුංගට මොකද උනේ කියලා. ප්‍රණීක් එක්නැලි ගොඩ වෙනුවෙන් දැන් ඒ නීතිමය කර්තව්‍ය යනවා. මම හිතන්නේ සන්ධ්‍යා එක්නැලි ගොඩ මැතිනිය නොකල සටනක් නැහැ. හරිද? ප්‍රණීක් එක්නැලි ගොඩ සහෝදර මාධ්‍යකරුවා අතුරුදහන් වෙච්ච මොහොතේ ඉඳන් ඒ තප්පරේ ඉඳන් ඇය යුක්තිය වෙනුවෙන් සටනක් කරා. තවම ඇය පොරබදිනවා යුක්තිය ඉල්ලලා. හරිද? ලලිත් කූගන්ට මොකද උනේ කියන එක. හරිද? තාම අභිරහසක්.
හරි ඒ පවුල් වල මිනිස්සුන්ට මරණ සහතිකයක්වත් අඩුමතරමේ නෑනේ අතුරු දහන් වෙලා නෑ ඒයිද දන්නේ නෑ අපහු නේ එහෙමනේ නේ තහජුඩින් ඝාතනය දැන් අපි දන්නවනේ තහජුඩින් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය කාලේ ඇති වෙනකන් කතා කරානේ මීගස්සාරේ කජ්ජා නේද කජ්ජගේ අර CCTV දර්ශන පෙළක් ඒ ආශ්‍රිතව අර පසුපසින් ගිය වාහනේ සිටිනවා බවට කජ්ජා තමයි ඉන්නේ කියලා බිරිඳ සොයාගෙන තිබ්බා අඳුනගෙන තිබ්බා මීගස්සාරේ කජ්ජගේ හරිද ඔබ හිතන්නකෝ හරි ඒත් එකම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරලා තිබ්බා මීට වසර ගණනාවකට කලින් සිරිලියට අයත් අර රතුකුරුසයට අයත් ඩිෆෙන්ඩර් එකේදී තමයි තහජුඩින් මරන්න කලින් පැහැරගත්ත කියලා ඒ තොරතුරු අපි ඕන තරම් කියලා තියෙනවා හරිද හැබැයි දැන් මේ විමර්ශන පිළිබඳව ජනතාව ටිකක් අවධානයෙන් ඉන්නේ හරිද ඒවා වෙනවද නැද්ද කියන එක ජනතාව අවබෝධයෙන් ඉන්නේ හරිද ඒ කියන්න එපා ඒවා හරිද අපි විශ්වාස කරනවා උත්තරීතර නීති පද්ධතිය තුල විමර්ශන පද්ධතිය තුල මේවා හරි විදිහට විසඳේ කියලා දැන් ඇත්තටම ප්‍රණීක් ටෙක්නොලොජි ගොඩකේ වැඩේ එහෙම නේද ඒ ප්‍රශ්නේ විසඳෙමින් නීතිමය තත්ත්වයක් තුල යම් ක්‍රියාමාර්ග ගණමින් සිටිනවා. හරිද? තහජුඩීන්ගේ එකත් අපි දන්න විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරේ ශානියා බේසේකර මහතා යටතේ මේක විමර්ශනය යනවා. හරිද? කවුරු හරි හිතාන ඉන්නවනම් නෑ කියලා වැඩේ යනවා. හරිද? හැබැයි මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මේ විමර්ශන කොහොමද? එක්කෝ මේවා රටට දැනුවත් කළ යුතුනේ විමර්ශන නිලධාරීන් හරි නේද? මං කියන්නේ හැම දෙයක්ම නෙවෙයි. යම් සීමාවක් තුල දැන් අපි යනවා ලසන්ත වික්‍රමතුංග සහෝදර මාධ්‍යකරුවාගේ සහෝදරයා මේ කතාව මාධ්‍යට හෝ ඉතාම වේදනාවකින් මේ ප්‍රකාශ කරන බලන්න අපි ලසන්තගේ ඝාතනය ගැන අවුරුදු 17ක් තිස්සේ කතා කරනවා. අද වෙනකන් කිසිම ප්‍රගතියක් ජනතාවට දැනගන්නසේ ලැබිලා නැහැ. හැබැයි අපි එදා මෝටර් සයිකල් පැදපු අය කවුද කියලා දන්නවා. මේක විමර්ශන කරන නිලධාරීනොත් දන්නවා. කරපු අයත් අනදුන්න අයත් දන්නවා. අපි දන්නවා උසාවියට නඩුවක් ගියාම සාක්ෂි අවශ්‍යයි. හරස් ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දිය හැකි සාක්ෂි තියෙන්න ඕනේ කියන. මගේ මතයේ හැටියට සාක්ෂි ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා කරපු අය ඕන තරම් ඉන්නවා රිමාන්ඩ් කර පස්සේ අපදී පස්සේ නඩු දාපු. හැබැයි මේ වගේ මිනිමැරුමක් වුණාම හොයාගන්න බැරි වෙන ඒවා මීට වඩා සූක්ෂම ලෙස කරපු මිනිමැරුම් පොලිසිය විසින් හොයාගෙන තියෙනවා. දවසෙන් දෙකෙන්. ලසන්තගේ ඝාතනය සම්බන්ධව තව 4 දෙනෙක්ව මරලා තියෙනවා. ඒවයි සාක්ෂිත් තියෙනවා. ඒවට නඩු පවරලත් නැහැ. හිටපු පොලිස්පති කෙනෙක් සාක්ෂි වෙනස් කරන්න කරපු දේවල් දැනගෙන තියෙනවා. ඒකට නඩු දාලත් නැහැ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලසන්ත ඝාතනය කරනකොට ඔහුගේ සටහන් පොත අරගත්ත ඒකට නඩුත් නැහැ. මේ පෙනී තියෙන නඩු දැම්මොත් ඉතුරු ලොකු නඩුවටත් සාක්ෂි ඉබේම එයි. කොහොමද කතාව? අනදුන්න අයත් අපි දන්නවා කරපු අයත් අපි දන්නවා. එක්කෝ ඔවුන්ගෙන් අහන්න ඕන කෙනල්ලා විමර්ශන ආයතන. දැන් මීට කලිනුත් ඔය ලසන්ත වික්‍රමතුංග ගැන ලොකු විමර්ශන කළා යහපාලන ආණ්ඩුව කාලෙත් අපිට මතකයි. හරිද? විවිධ කතා ආවා එළියට. හැබැයි නේද මේ වෙද්දි මේවල විමර්ශන වල ප්‍රගතිය ජනතාවත් රටේ ජනතාවත් අපේක්ෂා වෙනවා රටම දන්න මාධ්‍යවේදියෙක් මහපාරේ මරලා දැම්මහම හරිද දැන් අවුරුදු 17ක් හරිද යහපාලන ආණ්ඩුවක් නේද මේක කිව්වා අපි යුක්තිය කියනවා කියලා ආවා හැබැයි නේද අන්තිමේදී සිරා මහින්ද අගමැති කරලා තමයි යුක්තිය කෙසේ වෙතත් නේද නතර වුණේ මතකනේ ඔබට දින 52 එහෙම අල්ලපු ඇල්ලිල්ල හරිද දැන් වර්තමාන ආණ්ඩුව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපතිවරයා පිළිබඳව මහජන ආරක්ෂක ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානියා බේසේකර මහතා ලොකු වැඩක ඉන්නේ පාස්කු ප්‍රහාරය ආශ්‍රිත විමර්ශන යනවා එක්නෙලිගොඩ සිදුවීම යනවා මේ සම්බන්ධයෙන්ුත් විශේෂයෙන්ම තහජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග ගැනත් විමර්ශන යනවා හැබැයි රටේ ජනතාව සමහර ඒවා කියන්න බැරුව ඇති මාධ්‍යයට හැබැයි මේවා ගැන ජනතාව ඉන්නේ අවබෝධයෙන්. හරිද? මම කියන්නේ එක දෙයයි ජනතාව ඉන්නේ අවබෝධයෙන්. ජනතාව හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයෙන් ඉන්නේ. හරි? ඔය හැමෝටම කියන්නේ මෝඩයෝ නෙවෙයි. ගොන්නු නෙවෙයි. හරිද? එහෙම හිතාන ඉන්නවා නම් ඒක ඊට වඩා ගොන්කමක්. හරිද? ඒක ඊට වඩා නේද කාට හරි මම කියන්නේ මෝඩකමක්. හරිද? එතකොට ඒකින්ද මේවල විමර්ශන වල ප්‍රගතිය. හරිද? එන්න ඕනේ. දැන් ඒත් එක්කම තමයි දැන් අර මීගස්සාරේ කජ්ජා ඝාතනෙට දැන් අර සම්පත් වනම්පේරි නේද තැඹිලි ලහිරු බැකෝ සමන් නේද දැන් අපි හිතනවා විමර්ශන යනවා කියලා මේ ඉසාරා සෙව්වන්දි කෙහෙල් බද්දර පත්මේ හරිද අපි හිතනවා විමර්ශන යනවා කියලා හරිද මොකද මේ රටේ මිනිස්සු හැම දෙයක් පිළිබඳව හොඳ සවිඥානිකව හොඳ මැද තැනක ඉඳන් බලාගෙන ඉන්න. අපි දන්නවා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ලොකු වමනාවක් තියෙනවා. පොලිස්පතිවරයාටත් එහෙමයි. හරිද? හැබැයි ශානියා බේසේකර මහතාටත් එහෙමයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක රංග දිසානායක මහතාටත් එහෙමයි. මේ පුජ්‍යල චරිත කීප හැබැයි මේ මොවුන් පිටවස ගොඩක් විමර්ශන කණ්ඩායම් ඉන්නවා. එතකොට මේවල ඇතුලේ
නේද? මේක ඇත්තටම කරන්න ඕන කියන පිරිසුත් ඇති. හැබැයි අර කල්ලිය බඩුත් ඇති යම් යම් තැන්වල නැති වෙන්න විදිහක් නැහනේ. නේ 76 අවුරුද්දක් ගහපු ගේම් එක. හරිද? දැන් අර පේනවනේ කොල්ලුපිටියේ නිවසේ අර කපිල චන්ද්‍රසිරි මැරලා හිටපු ගෙදර CCTV රෙකෝඩ් නෑලු. මාරයි ඈ. මම දන්නේ ඉතින් තාක්ෂණික දෝෂයක්ද දන්නේ එහෙමයි. හරිද? අපි බලමු. දැනට අපි සමුගන්නවා රජයේ සිටින මේ channel එක.